මාමා මේ මොකද්ද මාමා මේ සම්මානය අපි පොඩ්ඩක් මේක ගැන කතා කරමු බලන්න. ඔව් පුතා අපි කවි සංවාදයකට ගියා 35ක් විතර හිටියා. එතෙන්දී සංවාදයක් ගියා. සංවාදය ගියාට පස්සේ මම එතන අංක 1ට ආවා. පොඩ්ඩක් හයියෙන් කියන්න. ආවට පස්සේ සම්මානයක් කවි දිනාට පුතේ දෙන්න ඕන කියලා ඔබ පරිත්‍යාග කරේ. මේක සජන සබරුම පලාතෙන් හම්බුනේ මාමා සම්මානය. ප්‍රාදේශ මේක මුට්ටාස. ඉතින් මාමට මේ කියන්නේ මේ ගැන මේ කවි හිතවන කවි ගැන මොකද්ද මේ කියන්න තියෙන්නේ? ඒ කියන්නේ සාමාන්‍ය මේක ඉස්සරහට අරන් යන්න අපේ පරම්පරාවට අරන් යන්න ඕන පරම්පරාව ආවොත් අපිට උපදෙස් දීලා ළමයි හදාගන්න පුළුවන්. නමුත් ඒ කට්ටියට අවශ්‍යතාවය නැත්නම් ඉතින් අපිට කරන්න බෑ. නමුත් අපි කවියේ එලි සමය එලි වැට ඒ කවි ඒ රාජකාරී ඒක තියෙනවා ගණනාවක් කරන්න. හරිද? ඒකනේ ඒ කාලේ මිනිගවුම කියලා ආව පුතේ එකක් ඉස්සර මේ බිලි නැතුව මෙන්න කොටලා දෙන්නේ. ඒකට මම කවිය කිව්වා මම එතකොට SSC කරන කාලේ. ඇහැලිවල සෙන්ඩල් එකේ. එතෙන්දී මම කිව්වා සියල රට මේකය රට ගැන දුකය ශෝකය මිනිගවුම නාකය පෙනේ යන්දොත් නාගලෝකය. ඒ කාලෙම කිව්වේ කවිය. නේ එතින්දි කියලා තියෙනවා ඇල්ලෝ පොල්වර දුනොතින් ඇල පිල්ලෙන් අසරණ කෙල්ල බස් සෙක යට හෙලෝ බැල්ලෙන් මේ කවි කිව්වේ ගින අයියව කවි රැල්ලෙන් මේ බිවුනේ කවියා ගම පුස්සැල්ලෙන් අපි එමුදේ අපි ඒ කාලේ හරි ඔව් ඉතින් අපි අද ආවේ පුස්සැල්ල කුරුවිට රාජධානිකාරයේ පුස්සැල්ල කියන ගමට. ඉතින් ගමේ ඉන්න සුන්දර චරිතයක් තමයි අපේ කවි දිනදාස මහත්තයා. අපි දැන් වැඩසටහන අමාර කරන්න හදන්නේ මෙතන. අවසාන වතාව කවිය. අවසාන වතාව අපි අහලා බලමු අපි සුන්දර කවියක්. ඇත්තට සුදුවක් පෝ මංජුල උදාරය මංගල සභාවත් බැලුවම මනාරය නවතත් දමා ගිනයයිගේ ගිටාරය මංජුල පුතේ මගේ කවි ටික හමාරය. හරිද?